හීනෙකින්වත් හිතපු නැති විදියේ මහ කරදරයක් කඩා වැදුනේ පහුවෙදා පාන්දරමයි. ඒක ඇත්තටම සාමකාමී උදෑසනක් නෙමෙයි. පැතිරී යන ලැව්ගින්නක් වගේ මුළු ගම පුරාම එකම එක ආරංචියක් මහා වේගෙන් පැතිරිලා යන්න පටන් ගත්තා. පාරමී තමන්ගේ අම්මටයි තාත්තටයි මහා ලොකු බොරුවක් කියලා හිත හදාගන්න හැදුවත් කෙල්ලට මේ බොරුව වැඩි කාලයක් හංගගෙන ඉන්න ලැබුණේ නැහැ. පහුවෙදා උදේ වෙනකොට මුළු ගමම පුරා ආරංචි වෙලා තිබුණා. කෙල්ල අගේන් ඇමතිතුමත් එක්ක කතා කර කර ප්‍රජාශාලාව ගාව හිටියා කියලා. ගමක එක කටින් පිට වෙන කතාවත් තවත් කටකට යද්දී ඒකට තටු ලැබෙනවා. ඇමතිවරයා රහසින් ආපු එකයි පාරමීව ප්‍රජාශාලාව ඇතුළතදී හම්බ වුණ එකයි ගමේ මිනිස්සු එක එක විදිහට පටලවලා මහා කැත කතා හදන්න පටන් ගත්තේ කෙල්ලගේ නම පුදුමාකාර විදිහට කැත කළා. උදේ 8 විතර වෙද්දී ගමේ ප්‍රධාන හන්දියේ තියෙන සිරිපාලක තේ කඩේ ගාව එකතු වෙලා හිටපු 7-8 දෙනා හිටියේ මේ අලුත් කතාව ගැන කතා වෙමින්. හැමෝගෙම කටවල් වල තිබුණේ පාරමීගේ නම විතරයි. ඒ වෙලාවේ කඩේට සීනි ටිකක් ගන්න ආපු සයුරිටයි පාරයිනේ හිටපු කසුන්ටයි මේ කතා බහ හොඳටම ඇහුණා. බලපංක ඉතින් ගුණපාලගේ කෙල්ලගේ හැටියාව. අහිංසක පාටට ඉඳලා තියෙන මහ කපටි කෙල්ලෙක්නේ. කොළඹ ඉන්න අර ඇමතියා හොර රහසේ වාහනවලින් මේ ගමට එන්න නිකම්ම වෙන්න බෑනේ. උන් දෙන්න අතර මොකක්ම හරි සම්බන්ධයක් තියෙනවා. ඊයේ ප්‍රජාශාලාවේ වෙලා තියෙන්නේ කෙල්ලෙක්ට වෙන්න ඕනි දේවල් නෙමෙයි. දැන් ඉතින් ඒකේ ඇමතියාගේ සෙල්ලම් බඩුවක් වෙලා ඉවරයි. අනේද කියන්නේ ළමයින්ට නැටුම් උගන්වනවා කියලා ඒකේ තමයි හොඳම නැටුම නටලා තියෙන්නේ. උඹලා හිතනවද ඔය ඇමතියා කෙල්ලව කොළඹ අරගෙන යයි කියලා? මොන පිස්සුද බං? උම්මහ සෙල්ලක්කාර මිනිස්සු. කවුරු හරි ගමේ කොල්ලෙක්ට තමයි පාරමී කෙල්ලව කරගහන්න වෙන්නේ. සයුරිට මේ දේවල් අහගෙන ඉන්න බැරි වුණා. තේ කඩේ ඉස්සරහා ඉන්න ගමේ ගෑනු අය ළඟට කේන්තියෙන් දුවගෙන යමින් අනේ පොඩි නෝනක්කේ උඹලා ඔය දන්නේ නැති මගුල් කතා නොකිය ඉන්නවද? පාරමී කියන්නේ ඔයාලා ඔය හිතන විදිහේ කෙල්ලෙක් නෙමෙයි. ඊයේ උදේ ඇමතිතුමා ආවේ අහම්බෙන්. එයා ගමේ මොකද්දෝ වැඩකට එද්දී ප්‍රජාශාලාව ළඟ පාරමී ඉන්නව දැකලා වාහනේ නැවැත්තුවේ. ඒ වෙලාවේ කසුනුත් ඉදිරියට එමින් කතා කළා. "ඔව් සිරිපාල මාමේ, සයුරි කියන කතාව ඇත්ත. ඊයේ ඔය වෙලාවේ මාත් ප්‍රජාශාලාවේ හිටියේ. මගේ ඇස් ඉස්සරහයි ඔය හැමදේම සිද්ධ වුණේ. ඒක මේ අහම්බෙන් වෙච්ච සිදුවීමක් විතරයි. ඇමතිවරයා ආවේ ගමේ පාරවල් බලන්න. එතකොටයි පාරමී නංගිව දැක්කේ." පොඩි නෝනා කටකොනකින් hina වෙමින් උඩඟු විදිහට "අනේ කසුන් පොඩියකෝ, උඹලා අපිව තම්බන්න ලෑස්ති වෙන්න එපා බං. ඇමතිවරු පාරවල් බලන්න එන්නේ බොඩිගාඩ්ලයි උන්ගේ අර වාහනයි නැතුව රහසින්ද? අනික ප්‍රජාශාලාව ඇතුළටම ගිහින් මුන් දෙන්න විනාඩි ගාණක් තනියම කතා කළා කියලා මුළු ගමම දන්නවා. උඹයි සයුරි ඒ කෙල්ලගේ යාළුවෝ හින්දා මේක අහම්බයක් කියලා කිව්වත් කවුරුන්ම පිළිගන්නේ නෑ මේක අහම්බයක් කියලා." "ඔව් ඔව්, ඕක මහ ජරා සම්බන්ධයක්. ගුණපාලයා අර ඉස්කෝලේ තීක්ෂණ මහත්තයාට කෙල්ලව දෙන්න හදන්නේ මේවා වහන්න වෙන්න ඇති. ගමේ කෙල්ලෝ කොළඹ සල්ලිකාරයින්ට අහු වුණාම ඔහොම තමයි." සයුරිගේ ඇස්වලට කඳුළු ආවා.
කතුන් කොච්චර කෑ ගහලා ඇත්ත කියන්න හැදුවත් ගමේ මිනිස්සුන්ගේ කුහක හිත්වලට නම් ඇත්ත පෙනුනෙම නෑ. ඒ නිසා ගමේම හැමෝම වගේ පාරමී ගැන ගොඩාක් වැරදියට හිතුවා. මුළු ගමකින්ම කොන් එන්න පටන් ගත්ත එක මොහොතකින්. හන්දිය පැතුරන මේ කටකතාව ගුණපාලගේ කනට වැටෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ගමේ කෙනෙක්මයි දුවගෙන ඇවිත් ගුණපාලට මේ විස්තරේ කිව්වේ. කතාව අහපු සැනින් ගුණපාලගේ පපුව පැලෙන්න වගේ ආවා. තමන්ගේ ජීවිත කාලෙම රැකගත්ත නම්බුව එක ඇසිල්ලකින් විනාශ වුණා වගේ එයාට දැනුනේ. පාරමී මේ තරම්ම මෝඩ ළමෙක්ද? ඇත්තමයි මට එන කේන්තිය මුන්ව හැදුවට වඩා හොඳයි හරකෙක්ව හදාගත්තනම්. මහා වේදනාවකින් වෙවුලමින් ගුණපාල ගෙදරට කඩා වැදුනා. ඒ වෙලාවේ සීලවතී කුස්සිය උයමින් හිටපු අතර පාරමී කාමරේ වාඩි වෙලා අකේන් ගැනමයි කල්පනා කර කර හිටියේ. අහිංසකී දැනගෙන හිටියේ නෑ මේ තරම් විනාශයක් වෙලා කියලා. ගෙදරට ආපු ගුණපාල ආවේගෙන් කුස්සිය බිම තිබුණ මැටි වළඳකට පයින් ගැහුවා. ඒ කේන්තිය වැඩි කමට. සීලවතී වරෙන් එළියට. වරෙන් මට උඹේ තෝනියෙන්ද කියපු වැඩ ගැන කියන්න තියෙනවා. ගුණපාලගේ මහහඬින් තැතිගෙන කර කර හිටපු වැඩේ පැත්තක දාලා ගුණවතී ආවේ අත් දෙක පිස දමමින් දුවගෙන. අනේ අප්පොච්චියේ මොකද මේ ගුණපාල? ඇයි මේ මහ සද්දෙන් කෑ ගහන්නේ? මොකක්ද උනේ? කවදාවත්ම නැති විදිහට කේන්ති අරගෙන. ඒත් එක්කම ගුණපාල කෙල්ලගේ කාමරේ දොර ළඟට ගිහින් පාරමීගේ අතින් තදින් ඇදලා සාලෙට එක් කරගෙන ආවා. මෙන්න මේ වරෙන් පාරමී උඹ ඊයේ මගේ ඇස් දෙක දිහා කෙලින් බලලා කිව්ව නේද? කවුරුවත් ආවේ නෑ ඩිංගිරි අම්මට පිස්සු කියලා. උඹ අපිට කිව්වේ මහ ලොකු බොරුවක් නේද කෙල්ලේ? පාරමී බයෙන් ගැහෙමින් කඳුළු පිරුණු දෑසින් යුතුව කතා කළා. අප්පච්චි ඇයි මේ? මං මොන බොරුවක්ද කළේ? ඇගේ උරහිසෙන් සොලවමින් වේදනාවෙන් කෑ ගැහුවේ කෙල්ලගේ බොරු තවත් නම් අහගෙන ඉන්න ශක්තියක් නැති තැන. තවත් බොරු කියන්න හදන්න එපා. මුළු ගමමද කතා වෙන්නේ උඹ ගැන බං. උඹ ඊයේ අර ඇමතියා එක්ක ප්‍රජාශාලාව ඇතුලේ පැය ගණන් තනිවම හිටියා කියලා මුළු ගමම දන්නවා. ගමේ මිනිස්සු උඹට කියන කැත කතාව උඹට ඇහෙන්නේ නෑනේ. ඇත්තමයි බං. උඹට ලැජ්ජාවක් තිබුණ නැද්ද? හේ ඇමතියා එක්කම තනි පංගලමේ මේ මුළු වස්සේ කතා කරන්න. මීට වඩා හොඳයි මගේ බෙල්ල මිරිකුවනම්. දැන් ඉතින් රෙද්දක් ඇඳගෙන එළියට පහළියට යන්න බෑ. ගුණපාලගේ වදන්න ඇහෙද්දිම සීලවතී එක පාරටම සාලේ පොළොව මත බිම වැටුණා. ඇය තමන්ගේ පපුවට අත තියාගෙන අඬන්නට වුණා. අනේ දෙයියනේ මං එදත් කිව්වා උඹට. හරි ඉස්කෝලේ මහත්තයාත් එක්ක නම්බුකාර විදිහට ගමට ඵලයන් කියලා. දුවේ උඹ ඇයි අපිට මෙහෙම කළේ? අර ඇමතියා උඹව බලන්න හොරෙන් ආවේ ඇයි බං? උඹ ඊයේ අපිට බොරුවන්නේ කිව්වේ. උඹ ඒ මනුස්සයා එක්ක මොනවද කතා කළේ? මොනවද ප්‍රජාශාලාවට වෙලා කළේ? කියපන් ඉතින්. පාරමී කඳුළු ධාරාවන් තමන්ගේ කම්බුල් දිගේ ගලාගෙන යද්දි කතා කළා. ඒ සීලවතී ළඟට වෙලා. අම්මේ අප්පච්චි අනේ මං කියන දේ අහන්නකෝ. මං ඔයාලට බොරු කළේ ඔයාලා කලබල වෙයි කියලා විතරයි.
එයා ආවේ මට කරදරයක් කරන්න නෙමෙයි. එයා ආවේ ගුණපාලගේ කතාවට බාධා කළා. ඇයි? ඇමති ආවේ මොකටද? උඹව කොළඹ එක්කන් යන්නද? පාරමී, උඹ හිතුවද ඒ වගේ මහ සල්ලිකාරයෝ උඹ වගේ දුප්පත් කෙල්ලෙක්ව කසාද බඳී කියලා? උන් කරන්නේ උඹලගේ ජීවිත විනාශ කරලා දාන එක විතරයි බං. අද මුළු ගමම උඹ ගැන හිතන්නේ මහ වැරදියට. උඹේ චරිතය දැන් එහෙම පිටින්ම ඉවරයි. අනේ නෑ අප්පච්චි, එයා එහෙම කෙනෙක් නෙමෙයි. එයා මට පොරොන්දුනා. පාරමීට තමන්ගේ කතාව තවදුරටත් ඉදිරියට ගෙන යන්න බැරි වුණා. ඇය අකෙන් තමන්ට ආදරය කරන බව දෙමව්පියන්ට පැහැදිලි කරන්න හැදුවන් ගමේ මිනිස්සු හදපු ඒ කැත කටකතා ඉස්සරහා කෙල්ලගේ වචනවලට වටිනාකමක් නෑ වගේ දැනුණා. ගුණපාල තමන්ගේ කඳුළු දෑතින්ම පිහදාගෙන දැඩි තීරණයකට ආවා වගේ පාරමී දිහාව බැලුවා. එයාගේ ඇස්වල තිබුණ තීරණාත්මක බවක්. තවත් එක වචනයක්වත් උඹ ඔය ඇමතියා වෙනුවෙන් කතා කරන්න එපා පාරමී. උඹේ ඔය කටකතා වැහෙන්න නම් ගමේ මිනිස්සුගේ කටවල් වැහෙන්න නම් තියෙන්නේ එකම එක ක්‍රමයයි. මං අද හවසම තීක්ෂණ මහත්තයා ගෙදරට යනවා. මං එයාගේ කකුල් දෙක අල්ලලා හරි කියලා ලබන සතියේ නෙවෙයි මේන බදාදා උදේම උඹලගේ කසාද සිද්ධ කරනවා. පාරමී ගොඩාක් බය වුණා. ඇය මහත් ඉගැස්මකින් යුතුව නැගිටිමින් අනේ අප්පච්චි එපා. මට තීක්ෂණ මහත්තයාව කසාද බඳින්න බෑ. මං එයාට පොඩ්ඩක්වත් ආදරේ නැහැ අප්පච්චි. අනේ මේ කසාද කරන්න එපා. ආදරේ? උඹ ඔය ආදරේ කියන්නේ අර උඹේ ජීවිතේම විනාශ කරන්න ආපු ඇමතියා උඹව රවට්ටන්න කියපු දේවල් වලටද? පාරමී, උඹ කැමති වුණත් අකමැති වුණත් මේ බදාදා උඹ තීක්ෂණ මහත්තයාගේ කසාද ගෑණි වෙනවා. ඒක මගේ අවසාන තීරණය. උඹට තවත් මේ ගෙදරින් එළියට බහැලා ප්‍රජාශාලාවට යන්න ලැබෙන්නේ නෑ. උඹ අද ඉඳන් මේ කාමරේට වෙලා ඉඳපන්. ගුණපාල මහ වේගෙන් සාලෙන් පිට වෙලා ගියේ කෙල්ලව හිරකාරියක් කරලා. පාරමී හෙමින් සැරේ තමන්ගේ කාමරයට දුවගෙන ගිහින් දොර වහලා අකුළු දාගත්තා. ඇය ඇඳ මතට වැටිලා මහ හයියෙන් අඬන්න වුණා. මුළු ගමම තමන්ගේ දිහා වැරදියට වළද්දි තමන්ගෙම දෙමව්පියන් තමන්ව සැක කරද්දි ඇයට දැනුනේ මහ මූසල තනිකමක්. ඇය හෙමින් සැරේ තමන්ගේ සාක්කුවෙන් අකෙන් දීපු ඒ දුරකථන අංකය එළියට ගත්තා. ඇගේ ඇඟිලි වෙවුලමින් තිබුණා. ඇය තමන්ගේ ජංගම දුරකථනය අතට අරගෙන අකෙන් දුන්න අංකය ඇතුළත් කරමින් කඳුළු අතරින් ඒ අංකෙට ඇමතුමක් ගන්න තීරණය කළා. කාමරය ඇතුළේ තිබුණ නිශ්ශබ්දතාවයක්. වහලේ බාල්ක අස්සෙන් බෙහෙරිලා වැටුණ හිරු රැස් තාරාවක තිබුණ දූවිලි අංශු හෙමින් සැරේ කැරකෙද්දී පාරමී ඇඳ කොනේ ගුලි වෙලා හිටියේ තමන්ගෙම හුස්ම සද්දෙටත් බය වෙමින්. සාලෙන් තාමත් ඇහෙන්නේ අප්පච්චිගේ පය පියවරවල් සද්දෙයි අම්මගේ සිහින් කටහඬයි. දුරකථනය දිගටම ශබ්ද වුණා. හැබැයි අනෙක් පැත්තෙන් කිසිම සද්දයක් නෑ. කෙල්ල බිඳුන හිතින් දෙතුන් වතාවක්ම ගත්තත් අකෙන් ෆෝන් එක ආන්සර් කළේම නෑ. දුරකථනය ඉබේම විසන්ධි වෙලා යද්දී පාරමීගේ හදවතත් ඒත් එක්කම නතර වුණා වගේ දැනුණා. එයා මට බොරුවක්ද කළේ?
එයා කිව්වේ නම් මං ගන්නකොට එයා කතා කරන්නම් කියලා. ඒත් ඇයි මේ විදිහට වෙනස් වෙලා? ඇමතිතුමාට ඇත්තටම මාව අමතක වෙලාද? ඇයට එකපාරටම දැනුනේ තමන් මහ රැවටිල්ලකට අහු වුණා වගේ හැඟීමක්. කෙල්ලට මහ ලොකු බයක් හිතුණා. අකෙන් තමන්ට කියපු හැම දෙයක්ම බොරුද කියලත්. ගමේ මිනිස්සු කියන කතා ඇත්තද කියලත්. දේශපාලඥයෝ කියන්නේ තමන්ගේ පාළුව මකා ගන්න, තමන්ගේ ආශාවන් ඉටු කරගන්න විතරක්. ගම්වල අහිංසක කෙල්ලන්ව පාවිච්චි කරන සල්ලාලයෝද? ඊයේ ප්‍රජාශාලාවේදී තමන්ගේ පපුවට තද කරගෙන නළල ඉඹලා මුළු ලෝකෙම අපේ සම්බන්ධයට විරුද්ධ වුණත් මාව එයාගේ වයිෆ් කරගන්නම කිව්වේ බොරුවටද? කෙල්ල තවදුරටත් දරාගන්න බැරුව කාමරයට වෙලා දොර වහගෙන මහා අයියෙන් අඬන්න පටන් ගත්තා. කොට්ටේ මූණට තද කරගෙන ඇය අඬද්දී ඇගේ කඳුළු වලින්නේ පරණ කොට්ට උරේ තෙත් වෙලා ගියා. ඒ වෙලාවේ කොළඹ කැබිනට් මණ්ඩල රැස්වීම් ශාලාවේ මහා ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබුණේ. අකෙන් ගජබාහු තමන්ගේ නිල ඇඳුමෙන් සැරසිලා දැඩි මුහුණකින් යුතුව ලියකියවිලි දිහා බලමින් හිටියත් එයාගේ හිතක් තිබුණේ කොළඹ නෙමෙයි. ඊයේ දවල් තමන්ගේ පපුවට තුරුළු කරගෙන හිටපු ඒ අහිංසක කෙල්ලගේ මතක එක්ක. රැස්වීම් ශාලාවෙන් පිටතට ආපු සැනින් තමන්ගේ ආරක්ෂක නිලධාරියා ළඟ තිබුණ පෞද්ගලික දුරකථනය අතට ගත්තු අකේන්ගේ මූණ එකපාරටම මැලවිලා ගියා. දෙයනේ අර අහිංසකයින්ට කෝල්ස් ගොඩාක් අරගෙන. තිරය මත දිස්වන පාරමීගේ මිස්කෝල් 3 දුටු සැනින් එයාගේ පපුව මහා වේගෙන් ගැහෙන්න ගත්තා. සාමාන්‍යයෙන් පාරමී තමන්ට කවදාවත් මෙහෙම දිගටම කෝල්ස් ගන්නේ නැති වගේ එයා දැනගෙන හිටියා. ඒ නිසා මකෙන් කෙල්ලට මොහොතෙම කෝල් එක ගත්තා. කාමරේ ඇඳ මත අඬලම හෙම්බත් වෙලා හිටපු පාරමීගේ දුරකථනය එකපාරටම මහා හයියෙන් නාද වෙන්න ගත්තේ දවල් 12ත් පහ වුණාට පස්සේ. තිරය මත තිස්වන ඒ අංකය දැක්ක සැනින් කෙල්ලට මහ ලොකු සතුටක් දැනුණා. ඇය ඒක ඇසිල්ලකින් ඇඳෙන් පැනලා දුරකථනය කන තියාගත්තා. අකෙන් මහා නොයිවසිල්ලෙන් කතා කළේ. පාරමී මගේ රත්තරන් සමා වෙන්න මට. ඔයා කෝල් කරද්දි මම මහ රැස්වීමක හිටියේ. ෆෝන් එක තිබ්බේ බොඩිගාඩ්ලා ගාව. කාමරේට ආපු ගමන් මේ කෝල්ස් දැක්කේ. හැයි මගේ කෙල්ලේ ඔයා අඬනව නේද? කටහඬත් අමුතුයි. මොකක්ම හරි ප්‍රශ්නයක් නේද? නපුරගේ කටහඬ ඇහෙද්දී කෙල්ල තවත් අඬමින්ම කතා කළා. මහත්තයෝ මං හිතුවේ ඔයා මට බොරු කළා මාව අමතක කරලා දැම්මා කියලා. මං මාරම බයකින් හිටියේ. පිස්සුද මැනිකේ, මං ඔයාට දුන්න පොරොන්දුව බොරුවක් නෙමෙයි රත්තරන්. මං කවදාවත් ඔයාව අතාරින්නේ නෑ. මට කියන්න ගෙදර මොකද උනේ? ඇයි දැන් මගේ කෙල්ල අඬන්නේ? අකේන්ගේ ආදරණීය වචනවලින් ලැබුණ ධෛර්යය නිසා පාරමී තමන්ගේ හිතේ තිබුණ හැම ගින්දරක්ම එළියට දැම්මා. ඇය ඉකි බිඳිමින් කඳුළු පෙරමින් කෙල්ල සිද්ධ වෙලා තියෙන හැම දෙයක්ම අකේන්ට කිව්වා. මුළු ගම පුරාම තමන්ව කැත විදිහට කොං කරලා තියෙන හැටි වචනෙන් වචනෙ විස්තර කරා. ඊයේ ඔයා ඇවිත් ගියේ අද උදේ වෙද්දි මුළු ගම පුරාම ආරංචි වෙලා. ගමේ හැමෝම මං ගැන පුදුමාකාර තරම් වැරදි විදිහට හිතන්නේ.
හැමතැනම කතා වෙන්නේ ඔයයි මමයි ගැනලු. දුරකථනයේ අනෙක් කෙරවලෙන් කෙල්ලට අකේන්ගේ හුස්ම ගන්න සද්දෙ පවා ඇහුණා. ගමේ මිනිස්සු කියන කුහක කතාවලට මං උත්තර දෙන්නම් පාරමී. ඔයාගේ අම්මලත් මේව දැනගත්තද? ඔව් මහත්තයෝ. ඩිංගිරි අම්මා අච්චි අපේ ගෙදරටම ඇවිත් අම්මලට සේරම කියලා. අප්පච්චි කුඹුරේ ඉඳන් මහා යක්ෂයෙක් වගේ ගෙදරට කඩා වැටුණා. මං ඔයාව බේරගන්න සේරම හැංගුවත් එයාලා මාව සැක කරනවා. හැමදේම අද උදේ ආරංචි වුණාට පස්සේ අප්පච්චි මාව මේ කාමරේට දාලා හිර කරා. මට තවදුරටත් මේ ගෙදරින් එළියට යන්න බෑ. වෙන මොනවත් ප්‍රශ්නයක් නෑ නේද මැනික? නෑ මහත්තයෝ. හැබැයි ඉතින් ඊට වඩා ලොකු දෙයක් කරන්නයි අම්මලා හදන්නේ. අප්පච්චි හිතන්නේ මේ කටකතා වැහෙන්න නම් මාව ඉක්මනට කසාද බන්දලා දෙන්න ඕනි කියලා. ලබන සතියේ කරන්න හිටපු කසාදේ මේ එන බදාදා උදේම කරන්නයි අප්පච්චි සේරම ලෑස්ති කරන්නේ. අනේ මාව බේරගන්න. මට වෙන කෙනෙක්ගේ වෙන්න බෑ. පාරමීගේ ඒ අසරණ වැළපීමත් බදාදා සිද්ධ වෙන්න යන ඒ බලහත්කාරී විවාහය ගැනත් ඇහෙද්දි අකේන්ගේ ඇතුළේ හිටපු ආදරවන්තයා එකපාරටම අවදි වුණා. එයාගේ මූණ ක්‍රෝධයෙන් දැඩි වුණා. තමන්ගේ කාමරයේ තිබුණ වීදුරු මේසයට එයා තමන්ගේ අතින් තදින් ගැහුවේ ආවේගෙට. බය නොවී ඉන්න රත්තරන්, ඊට කලින් මං ඔයාව මගේ ගාවට ගන්නවා. අකේන් අමාවිට පොරොන්දු වුණා ඉක්මනටම කෙල්ලව තමන්ගේ ගාවට ගන්නවා කියලා. පාරමී, ඔය අඬන එක දැම්මම නතර කරන්න. මං කියන දේ හොඳට අහගන්න. ඔයා ගමේ මිනිස්සුන්ගේ කුහක කතාවලටවත් අප්පච්චිගේ මුරණ්ඩු තීරණවලටවත් බය වෙන්න එපා. එක අතකින් අප්පච්චිලා හරි පැටියෝ. එයාලා බලන්නේ තමන්ගේ දරුවන්ට හොඳක් කරන්න විතරයි. කොහොමත් එයාලට මාව විශ්වාස නැතුව ඇති. ඒක සාධාරණයි මැනික. ඒත් ඉතින් මං ඉදිද්දි වෙන එකෙක් ඔයාගේ අතේ මුදු දානවා බලන් ඉන්න මං ලෑස්ති නෑ කෙල්ලේ. මං කිව්වනේ ඉක්මනටම ඔයාව මගේ ගාවට ගන්නවා. ඒක මගේ අන්තිම වචනේ. පාරමී ඒ මොහොතේ කඳුළු සලමින් ඒත් මහත්තයෝ බදාදා උදේට තව දවස් 2යිනේ තියෙන්නේ. ඔයා කොහොමද මේ ගමට එන්නේ? දවස් 2ක් තියා පැය 2ක් තිබ්බත් මං එනවා පාරමී. මට මාරම බයයි මහත්තයෝ. අප්පච්චිලා ඔයාට කරදර කරයි කියලා. කාටවත් මට කරදර කරන්න බෑ පාරමී. ඔයා මාව විශ්වාස කරන්න. ඔය ෆෝන් එක ළඟම තියාගන්න. මං කියන වෙලාවට මං කියන දේ විතරක් කරන්න. අකේන් දුරකථනය විසන්ධි කරද්දී පාරමීගේ හිත ඇතුලේ තිබුණ හැම අඳුරක්ම නැති වෙලා මහා ලොකු ආලෝකයක් මතුවනා වගේ දැනුණා. හැගේ ඇස්වලින් ගලාගෙන ගිය කඳුළු සේරම ඇයි තමන්ගේ දෑතින්ම පිහදා ගත්තා. ඇමතුම අවසන් වුණත් අකේන්ගේ ඒ විශ්වාසවන්ත වදන් පෙළ හැගේ කන් අඩි අස්සේ තෝංකාර දුන්නා. ඇය හෙමින් සැරේ නැගිටලා කාමරයේ තිබුණ කුඩා ජනේලෙන් පිටත බැලුවා. හවස් යාමේ අඳුර ටිකෙන් ටික ගම වෙලා ගනිද්දී වත්තේ තිබුණ ගස්වැල් නිහඬවම බලාගෙන ඉන්නව පෙනුණා. ඈතින් පේන මූදු වෙරළ දිහා අකෙන් බලාගෙන හිටියේ තමන්ගේ දෑත් සාක්කුවේ දාගෙන. හැබැයි එයාගේ ඇස් අස්සේ තිබුණේ මහා ලොකු නොසන්සුන්තාවයක්. කේන්තියක් වගේම
හදවත පලාගෙන යන විදිහේ මහා වේදනාවක්. පාරමී දුරකථනයෙන් අඬමින් කියපු ඒ හැම වචනයක්ම එයාගේ කන් අස්සේ දෝංකාර දෙන්න ගත්තා. මහත්තයෝ, මාව මේ බදාදා බලහත්කාරෙන් තීක්ෂණ මහත්තයට බන්දලා දෙන්නයි යන්නේ. මට වෙන කෙනෙක්ගේ වෙන්න බෑ. මං මැරෙයි. ඇගේ ඒ අසරණ වැළපීම මතක් වෙද්දී අකේන් තමන්ගේ දත් මිටි කෑවේ කේන්තිය පාලනය කරගන්න බැරුව එයා තමන්ගේ කෙළ වටා තිබුණ ටයි පැටිය හෙමින් සැරේ බුරුල් කරලා මේසය මත තිබුණ වතුර වීදුරුව එක හුස්මට බීලා දැම්මා. තමන් ආදරය කරන ඒ අහිංසක කෙල්ල මේ විදිහට හිතින් දුක් විඳිද්දී අකේන්ට දැනුනේ මහා අසරණකමක්. මේ හැම දේම දිහා කාමරේ කොනකට වෙලා මහ කල්පනාවෙන් බලාගෙන හිටියේ රොෂාන්. රොෂාන් කියන්නේ අකේන්ගේ ඕනම රහසක් හංග ගන්න පුළුවන් එයාගේ ජීවිතේ ළඟම ඉන්න මිතුරෙක් වගේ මෙයාගේ දකුණු අත. තරුණ ඇමතිවරයා මෙච්චර වෙලා කාමරේ එහාට මෙහාට ඇවිදිමින් මහ තරුණ විදිහට කල්පනා කරන නිසා රොෂාන් හෙමින් සැරේ ළඟට ඇවිත් ඇහුවා මොකද වෙලා තියෙන්නේ කියලා. ඇමතිතුමාට ෆෝන් කෝල් එකෙන් පස්සේ ඉන්නේ මහ ලොකු ප්‍රශ්නයක වගේ. මං සර් එක මෙච්චර කාලයක් ඉඳලා තියෙනවා. හැබැයි කවදාවත් ඔබතුමා මේ වගේ කලබල වෙලා ඉන්නව මං දැකලා නෑ. මොකද උනේ ඇමතිතුමා? අර ගමේ කෙල්ලට මොනා හරි ප්‍රශ්නයක්ද? අකේන් දිගු හුස්මක් හෙළමින් පුටුව මත තැතින්ම ඉඳගෙන මූණ වසා ගනිමින් රොෂාන්, මගේ පපුව පැලෙන්න වගේ එනවා. පාරමී මට දැන් කෝල් කළා. කෙල්ල අඬලම පණ නැති වෙලා වගේ. ඇයි ඇමතිතුමා? ඊයේ අපි එහෙට ගිහින් එද්දිත් හැමදේම හොඳින් තිබුණා නේද? මොකද එකපාරටම උනේ? අපි ඊයේ හොරෙන් ගිය එක ගමේ මිනිස්සු දැකලා රොෂාන්. මුළු ගම පුරාම ආරංචිය පැතිරිලා. ගමේ කුහක හැත්ත පාරමී ගැන මහ කැත කතා හදලා. හේ මදිවට ඒ කෙල්ලගේ අප්පච්චි ගෙදර ඇවිත් කෙල්ලව කාමරයක දාලා හිර කළා. ඒක වහන්න මේ එන බදාදා උදේ මේ අහිංසක කෙල්ලව අර තීක්ෂණ කියන මනුස්සයාට බන්දලා දෙන්න සේරම ලෑස්ති කළා රොෂාන්. අකේන් සිද්ධ වෙලා තියෙන හැමදේම රොෂාන්ට කිව්වා. සිදුවෙන්න යන්නේ බලහත්කාරී විවාහය ගැන අකේන් කියති රොෂාන්ගේ මූණත් එකපාරටම බැරෑරුම් වුණා. රොෂාන් ටික වෙලාවක් නිහඬව කල්පනා කළා. එයා දේශපාලන ලෝකේ තියෙන මඩ ගැසීම්, මාධ්‍ය හැසිරීම් වගේම විපක්ෂ උපක්‍රම ගැන හොඳට අත්දැකීම් තියෙන මනුස්සයෙක්. එයා දන්නව එක වැරදි පියවරකින් අකේන් මුළු දේශපාලන ජීවිතේම සතහටම විනාශ වෙලා යන්න උනත් පුළුවන් කියලා. රොෂාන් මහ බර විදිහට අකේන් දිහා බලාගෙන තමන්ගේ පෞද්ගලික අදහස කෙලින්ම ප්‍රකාශ කළා. රොෂාන් කිව්වේ මේ වගේ වෙලාවක කෙල්ලව කසාද බඳින එක ඇමතිතුමාට හරි නෑ කියලා. ඇමතිතුමා, හැඟීම් වලට වහල් වෙලා තීරණ ගන්න එපා. ඔබතුමා කියන්නේ මේ රටේ ඉන්න තරුණ නායකයෙක්. මේ වෙලාවේ මුළු රටේම අවධානය ඔබතුමා වෙතට යොමු වෙලා තියෙනවා. එක වැරදි පියවරක් ඇති හැමදේම නැති වෙලා යන්න. මේ කතාවේ තේරුම මොකක්ද බං? ඇමතිතුමා මං කියන දෙයට පොඩ්ඩක් කන් දෙන්න. මං දන්නවා ඔබතුමා ඒ කෙල්ලට කොච්චර ආදරෙයිද කියලා. හැබැයි මේ වෙලාවේ ගිහින් ගමකින් කෙල්ලෙක්ව බලහත්කාරයෙන් වගේ උස්සන් ඇවිත් කසාද බැන්දොත් ඒක මුළු රටේම ප්‍රධාන මාධ්‍යවල පළවෙනි නිවුස් එක වෙනවා. විපක්ෂයක බලහත්කාරී පැහැර ගැනීමක් විදිහට කතා කරයි. තරුණ ඇමතිවරයා ගැමි කෙල්ලෙක්ගේ ජීවිතය විනාශ කරයි කියලා මුළු රටම ඔබතුමාට විරුද්ධව පෙළ ගැහෙයි. අකේන් කේන්තියෙන් නැගිටිමින්
එතකොට උඹ කියන්නේ මට ආදරේ කරපු කෙල්ල වෙන එකෙක් ඇඳට යනවා මම මෙහෙ ඉඳන් බැලන් ඉන්න ඕනි කියලාද රොෂාන්? මට ඒක කරන්න බෑ බං. මම මනුස්සයෙක්. මගේ පපුව ඇතුලේ ඒ කෙල්ල වෙනුවෙන් ඇත්තම ආදරයක් තියෙනවා. මං ඔබතුමාට මේ කෙල්ලව අතාරින්න කියන්නේ නෑ ඇමතිතුමා. මං කියන්නේ මේ වෙලාවේ නරකයි. දැන් කැබිනට් මණ්ඩලය මහ ලොකු තීරණ ගන්න තියෙනවා. ඉදිරියේදී තවත් මැතිවරණයක් එනවා. මුළු රටේම අවධානය දේශපාලනයට තියෙද්දි ඔය වගේ ගමක කටකතා වලට අහුන කෙල්ලෙක්ව එක පාරටම කසාද බැන්දොත් ඔබතුමාගේ දේශපාලන ප්‍රතිරූපෙට මහ ලොකු කැලලක් වෙනවා. ඔබතුමාගේ අනාගත හීන පවාවගෙන් නැති වෙලා යන්න පුළුවන්. රොෂාන් කොච්චරනම් දේශපාලන වාසි අවාසි රටේ අවධානය ගැන කිව්වත් අකේන්ගේ හිත ඇතුලේ තිබුණ වෙනමම සැලසුමක්. එයාට ඕනි වුණා කෙල්ලව තමන් ගාවට ගන්න. දේශපාලන බලයට හෝ රටේ ජනප්‍රියත්වයට වඩා පාරමීගේ ආරක්ෂාව වගේම ඇගේ ආදරේ තමන්ට වටින වග අකේන්ගේ මූණෙන් පෙනෙන්න තිබුණා. ඔන්න ළමයි හෙට තමයි දවස. බලමු හෙට මොකද වෙන්නේ කියලා. කතාව කියවලා ලයික් එකක් කමෙන්ට් එකක් දාලා කතාව හැමදාම ඔයා ගාවට ගෙන්න ගන්න channel එක subscribe කරන්න.